වෙල්කම් කියලා පිළිගන්න FF ඩෙවිල් මගේ YT channel එකට. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ traveling video එකක්. ඒකේ craftland map එකක් බලන්න යන්න. ඉතින් ලංකාවේ හදපු අපේ ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්. ඉතින් මේක තියන්නේ බර්මියුඩා පොසොන් දුකේ තමයි නම මතක නෑ හරියට. බර්මියුඩා පොසොන් දුකේ තමයි. ඉතින් අපි යම් වීඩියෝ එකට එහෙනම් වැඩි කතාව ඕනේ නෑ. ඉතින් කට්ටියම මැප් එකත් බලන්න, වීඩියෝ කරලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අපි යමු. සුදු ගහ ගන්න ඕනේ නැහනේ. තියෙන කිට් එකේ මෙතන ගිහිල්ලා අඳුම් මාරු කරන්න තියෙන තැනක්. අපි යමු වීඩියෝ එකට එහෙනම්. මුලින්ම අපි craftland වලට ගිහිල්ලා වැඩේ දෙන්න ඕනේ. යම් craftland. ඊපස්සේ ගිහිල්ලා search bar සර්ච් අඩ හිර වෙලා වගේ නෙමෙයි හිර වෙලා ගණන් ගන්න එපා. මේ මෙතන සර්ච් බාර් එකේ මෙන්න මෙතන තියෙන කෝඩ් එක මේ ස්ක්‍රීන් එකේ වැටෙන්නේ ඔය #F4.1B මොකක්ද සීන් එක 78 එන්න ඒක ගහුවට පස්සේ මෙන්න එහෙම මැප් එක පෙන්නනවා. ඉතින් සුපිරි මැප් එකක් ලෝඩ් වෙනවා. හරි ඉතින් පින් එක මේ මොකද්ද තියෙන්නේ බර්මියුඩා පොසොන් තේරුවන් සරණ කාරුණාවෙන් කියවන්න. ස්ථාන හතරක් තියෙනවලු. මිහින්තලේ පොසොන් කුඩු තරඟේ පීක් විහාරයයි පොසොන් මහා තොරණයි. ඉතින් සුදු පාට ඇඳන් එන්නලු. මෙතන තියෙනවා ගැහණු පිළිමි කියලා. එතන ගියොත් ගැහණු අයට පුළුවන් පිළිමි තියෙන එතනට අපි නයිස් අම්මඩ ඒක ආතෙල් එක සුදු පාට උනා. ඉතින් කවුද සුපර්මැන් එන්න හදන. අපි පොඩ්ඩක් පැනලා බලමු. යම් හිර වෙනවා වගේ. අයි දන්නේ හිර වෙනවා වගේ. ප්ලේ කරාදී නම් එමෙ හිර වෙච්ච ගතියක් නෑ. රෙකෝඩ් එකේ තමයි එඩිට් කරාදී මේ හිර වෙන ගතිය දැනෙන්නේ මට. අයි දන්නේ. ඕල්ඩ් වීඩියෝ එකේ එඩිට් හිර වෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මිහින්තලේ ගැම්මට අඹගහයි කවුද තිස්ස ඉන්නවා මුවා ඉන්නවා. උඩින් වඩින්නේ මොන හාමුදුරුවෝද? හාමුදුරුවෝ නෙමෙයි රහතන් වහන්සේ නම මතකයි. නැහැ. මිහිඳු හාමුදුරුවෝ. ඒක මම හිතන්නේ මිහිඳු හාමුදුරුවෝ මිහින්තලේ කියන්නේ හින්දානේ. ඉතින් එතනත් ගැම්මට තියෙනවා. ඉතින් අඹගහ යන පැත්තට හැරෙනවා. ටිකන ලෝජියා. ඉතින් තියෙනවා එතන පොට් එකත්. ගැම්මටම ඊට පස්සේ ඉස්සරහින් තියෙනවා වෙසක් කූඩු තරඟෙද කොහෙද? අපි එතෙන්ට යමු. මට යාළුවෙකුත් සෙට් වුණා. ඉතින් උත් එක්ක ෂේප් එකෙන් කූඩු ටික බලන්න ආවා. මෙන් තියෙන පොසොන් කූඩු තරඟය. ඉතින් ගම්මට මෙන්න අම්මට සිරේ මේක ගේම් එකක් ඇතුලේ මේ වගේ දෙයක් කරනවා කියන්නේ සිරාම මේ චරිතයක්. ඉතින් ඒකට දෙන්න පුළුවන් රේට් එකක්. ඉතින් මෙන්න තවත් එකක් අම්මට සිරිය නෑ. ඒකත් පට්ටම ලස්සනයි. ක්‍රීම් කලර් එක. අම්මෝ මේක යෝ ඒක නම් පට්ට ලස්සනයි. ඒක කලර් මික්ස් කරලා තියෙනවා. මේක නම් මෙච්චර නෑ අම්මට මේක ඒක නම් දෙන්න පුළුවන් 9යිද 5ක් 9.5 දෙන්න ඉතින් පට්ට මේක ලස්සනයි. මේකත් ෂේප් එතකොට අරක තමා දිනන්නේ වෙයිද එනවද වුණාද කරන්න යන්න තාම කූඩු ටික බලනවා. ඉතින් දැන් යමු අපි උඩ. දැන් තියෙන පීක් විහාරේ නේද? පීක් විහාරේ බලන්න තියෙන. අපි එතෙන්ට යමු ශනික එහෙනම්. හරි උඩට ආවා. චෛත්‍යයක් තියෙනවා. බුදු පිළිමයකුත් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. එක්කෙනෙක් වැඳගෙනත් ඉන්නවා. ඉතින් පාට ලස්සනයි. ඉතින් මොනවාද මේකත් තියෙනවා ඉටිපන්දම් වගේ එකකුත්. තුනක් පත්තු කළා. එතනත් මරු. ඉතින් ආතල් නෙමෙයි සමහරන්නේ. සෝරි. එතනත් ලස්සනයි. මේ පැත්තෙන් තියෙනවා ඉතින් කඩල දන්සලක්. ඉතින්
කවුද සංවිධානය කරන්නේ? ඒක පේන්නේ නැහැ. මීඩියකේ කට්ටිය පොලිමේ ඉන්න මම පොලිමේ හිටියොත් අද නම් ගන්න වෙන්නේ නැහැ. මාත් එක්ක ආපු එක නම් කලින් පැන්නා. මොනවද දෙගන්න මෙල කරන්නේ කෙනෙක්. වැඩක් නැහැ. අපි යමු. මෙතන ලොකු චෛත්‍යයක් තියෙනවා එහෙනම් ලොකුයි. අර කොහෙටද යන්නේ? ඉතින් මේ ගෙවල් වල දාලා තියෙන කූඩු එල්ලලා තියෙන වෙසක් කූඩු කහ කොළ. ඉතින් වාව් තොරණ අඩ ඒකනම් සුපිරිම මේ එක අර කට්ටිය තමයි මම හිතන්නේ හදලා තියෙන්නේ. ඉතින් එකම එක්කෙනාද කොහෙද තමයි මේ බලන්නේ බට් ඉතින් පට්ටම ලස්සනයි මේ තොරණ. යෝ ඒක මොකද්ද? චුල්ල බෝධි ජාතකය කියලා තමයි නම තියෙන්නේ. ඉතින් මම නම් එහෙම එකක් අහලා නැහැ. මම මොනවද දන්නේ කියලා දන්නේ. ඉතින් මාරම ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඩිසයින් කරපු එක 4/8යි කෑලි 8ක්ම තියෙනවා. මැද බුදු රූපයක් තියෙනවා. ඒක නම් මාරම ලස්සනයි. ආත් එක්ක අපේ ගාගලා කුඩ වෙලා මොනවද කරන්නේ? එතෙන්ට එලා බලාගෙන ඉන්නවා. මොනවද කරන්නේ? යෝ ඔලන්නේ පට්ටම ලස්සනයි. ඉතින් මේ ලංකාවේ කෙනෙක් එයාගේ දෙයක් කරා කිව්වහම ඉතින් මේ වගේ දෙයක් සාමාන්‍ය ඉතින් ඩිසයින් කරනදී ආය මේකට කොච්චර කල් ගියක්ද දන්නේ නැහැ. අතන මොනවද බෝඩ් එකක් තියෙනවා. ඉතින් අර කට්ටිය තමයි ඉතින් ආතල්ලේ හදලා තියෙන්නේ මේක. වැඩේ ඇල්ලකුත් දැම්ම ගලේ හැපිලා වෙන කොහෙද යනවා. මේ කට්ටිය තමයි විස්තරයක් තියෙනවා. ඉතින් කියව ගන්නවාල මම මේ කියවන්නේ නැහැ. එයාලා තියෙන ඉතින් ඒව ටික තමයි කියලා තියෙන්නේ හදපු අය thank you කියලා. ඉතින් මෙතන තියෙන නම්බර් එක 77 633 29 93ද කොහෙද? ඉතින් ID එක තියෙන 31 24 609 48. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි කියලා තියෙනවා. ඉතින් බලන්න ආපු ඉතින් ඔයාලත් බලන්න එන්න අර කෝඩ් එක ගහලා. ඉතින් පට්ටම ලස්සනයි. ඉතින් ප්ලේස් එක නම් මේ පැත්තෙන් නෝමල් ගෙවල් ටිකම තමයි. අපි මේක වැඩ කරයිද මෙතනින්? ඒක ගියානේ. ඉතින් මේ පැත්තෙන් චෛත්‍යයක් තියෙනවා. මෙතන තොරණ තියෙනවා. ඉතින් තැන් 4ක් තිබ්බා. ඉතින් අපි තැන් 4ම බලන්න ආවා. ඉතින් මේකේ තැන් වල බයිකුත් තියෙනවා. ඉතින් බයික් ටික කොහෙ තියෙනවද දන්නේ නැහැ. ඉතින් කට්ටිය පදිනවා. ඉතින් බයිකුත් තියෙනවා. ඔයාලා ඇවිල්ලා බලන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. බයි බයි.